සුබ දවසක් මගේ යාළුවන්ට. මගේ වීඩියෝ එක බලන්න ආපු ඔයාට ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාට කොහොමද? මේ ඉතින් මම මගේ ෂොප් එකේ ගත කරන තවත් එක දවසක්. මට නම් ඉතින් ඔය වෙනස් තැන්වල අරගෙන එන ලස්සන වීඩියෝ නම් නැහැ. මොකද ඉතින් මම දවසෙන් වැඩිම කාලයක් ගත කරන්නේ මගේ ෂොප් එකේනේ. එතකොට ඉතින් මම වැඩිම කාලයක් ඉන්නේ මගේ ෂොප් එකේ. මම එළියට යන වෙලාව හරිම අඩුයි. ඒක නිසා ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් අයියෝ මෙයාගේ නම් ඉතින් බලන්න තියෙන්නේ හැමදාම එකම තැන ඉන්න එකම වගේ වීඩියෝස්නේ කියලා. මම ඉතින් ෂොප් එකට ඇවිල්ලා ඉස්සෙල්ලාම කරන්නේ ෂොප් එක ටිකක් අස් කරනවා. මම හැමදාම හවසට යනකොට ෂොප් එක අස් කරලා අතු ගාලා යන්නේ. ඒ වුණාට ඉතින් උදේට එනකොට පොඩ්ඩක් ආයේ ඩස්ට් එක වගේ තියෙනවා හැඩි වෙලා තියෙන්නේ. නූල් කෝන් සමහර විට මට තියලා යන්න අමතක වෙනවා පිළිවෙලකට. ඒ වගේ දේවල් නිසා මම කලින්ම කරන්නේ චුට්ටක් ෂොප් එක අස් කරනවා. ඊට පස්සේ අතු ගාලා බුදුන් වඳිනවා. බුදුන් වඳින්න නම් ඇත්තටම මට ගොඩක් වෙහෙසෙන්න දෙයක් නෑ. මොකද මේ මගේ හස්බන්ඩ් හරි මේ දවස්වල නම් අගෝස්තු නිවාඩුවනේ. ඒතකොට ලොකු පුතා හරි මේ බුදුන් වඳින්න අවශ්‍ය කරන සියලුම දේවල් මට ලෑස්ති කරලා තියෙනවා යාලා. එතකොට ඉතින් මට තියෙන්නේ ෂොප් එකට ඇවිල්ලා පහන පත්තු කරන්න විතරයි. මේ ඉතින් මගේ සුපුරුදු රාජකාරිය. මම කොච්චර හොඳට ලෑස්තිලා ආවත් පුරුද්දක් විදියට මම ඉතින් මේ ෂොප් එකේ තියෙන කණ්ණාඩියෙන් පොඩ්ඩක් ඉතින් හැඩවැඩ බලනවා. මේ මගේ පහන් කණුව හරිම වෙනස් විදියකට ලස්සනට හදපු මම ආස කරපු විදිහට මගේ ෂොප් එකට මගේ හස්බන්ඩ් මට හදලා දුන්න පහන් කණුව. අයිඩියා එක මගේ. ඉතින් මම එයාට කිව්වා මට මේ විදිහට ලස්සන පහන් කණුවක් හදලා දෙන්න කියලා. එයා මට ඒ විදිහටම මම බලාපොරොත්තු වුණ විදිහට මගේ පහන් කණුව හදලා දුන්නා. මේ පැලවලට කියන්නේ මං හිතන්නේ පෝතෝස්ද මන්දා. එහෙම නැත්නම් අර මනි ප්ලාන්ට් කියලා එහෙමත් කියනවද කොහෙද? ඒ වැලක් තමයි මම මේ පෝච්චිය හදලා තියෙන්නේ. ඒ කියන්නේ පෝච්චිය අඩියට කොන්ක්‍රීට් දාලා තමයි මේ අපි මේ ලී කණුවක් තමයි ස්ටෑන්ඩ් එක විදිහට හදාගෙන තියෙන්නේ. මම දවසක ඔයාලට ඒකේ වීඩියෝ එකක් අරන් එන්න. හරි ලස්සනයි මේ පහන් කණුව. ඒකලා ඒකට මම දැම්මා මේ පස් දාලා තමයි අර මේ ස්වභාවික මල් වැලක්කේ යවලා තියෙන්නේ. මේ තියෙන්නේ මගේ තවත් එක පුරුද්දක්. වැඩ ටික ඔක්කොම කරගෙන ඉවර වෙලා අවසානයේ මැෂින් එක ගාවින් ඉඳගෙන වටේ ඕපුදූප හොයන ගමන් කතාවක් ඉතින් ප්ලේ කරගන්නවා YouTube එකේ මේ බල මගේ පාළුවට තනිකමට. එහෙම ඉතින් බල තමයි මම මගේ වැඩ ටික පටන් ගන්නෙ. මොකද මම හැමදාම ෂොප් එකේ ඉඳලා හවසටනේ යන්නේ. හවස කියන්නේ සමහර දවස්වලට 7-8 වෙන වෙලාවලුත් තියෙනවා. එහෙම වුණාම ගෙදර ගිහිල්ලා ගෙදර අනිත් වැඩ ටික ඉවර කරලා බබාලගේ මොනවා හරි කරන්න වැඩ තියෙනවා නම් ඒවත් ඉවර කරලා ඒ හැම දෙයක්ම කරලා මමත් නාලා කරලා ඉතින් ඉවර වෙනකොට 10:00 විතර වෙනවා හැමදාම ඇත්තටම. එතකොට ඉතින් අපිට ආයේ කතාවක් බලන්න ටයිම් එකක් එන්නේ නැහනේ. ඉතින් බබාලත් සමහර දවසට යාලා නිදාගන්නේ මම එනකම්ම ඉන්නවා. මොකද ඒ ටයිම් එක වුණත් සමහර දවසට යාලට මේ යාලා නිදාගන්නේ අම්මා නිදාගන්න එන්න අම්මා නිදාගන්න එන්න කියලා. ඉතින් මගේ පස්සෙම දවටි ඉන්නවා. එතකොට ඉතින් මට ඉතින් කතාවක් බලන්නවත් ආයිති වෙන දෙයකට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ එතකොට ඉතින් පහවදාට ඔය වගේ ඉතින් ෂොප් එකේ ඉඳගෙන මම මේ ෆෝන් එකෙන් කතාවක් දාගෙන මගේ වැඩ ටික කරගෙන යනවා. මම ෂොප් එකේ ඉන්නේ තනියමනේ. කවුරු හරි කස්ටමර් කෙනෙක් ෂොප් එකට ආවොත් වැඩක් කරගන්න හැරුණකොට ඉතින් මම මේ තනියම තමයි වැඩි මේ දවස පුරාම ඉතින් ෂොප් එකේ ඉන්නේ.
මේ දවස්වල නම් බබාලා ඉඳලා හිටලා ෂොප් එකට දුවගෙන එනවා. ඉතින් කරදර කරන්න අගෝස්තු නිවාඩුව නිසා. එහෙම නැත්නම් මේ ඇත්තටම මේ කස්ටමර් කෙනෙක් ඇවිත් ගියොත් හැරෙන්න මම වැඩිම වෙලාවක් ගත කරන්නේ තනියම. ඉතින් ඇත්තටම මම මේ තනිකමට දැන් හුරු වෙලාද මම තනිකමට හරි ආසයි. මේ බලන්නකෝ මේ තියෙන්නේ අපේ පැත්තේ මේ දවස්වල පාරවල් දිගට සුලභව දකින්න තියෙන දර්ශනයක්. ඒ කියන්නේ මම ඉන්නේ අනුරාධපුරේ ඉන්නේ. එතකොට අපේ පැත්තේ මේ දවස්වලට මේ ගොයන් කපනවා. අර ඉස්සර වගේ නෙමෙයිනේ දැන් අර භූතයා ගහනවා කියලා කියන්නේ. එතකොට මේ භූතයාගෙන් ගොයන් කපපුවාම මේ තෙතයිලු. ඉතින් මේ කපාගෙන ඇවිල්ලා ගෙවල් වලට නැවත මේ පාරවල් දිගේ මේ වගේ දාගෙන මේ එක සයිඩ් එකකින් මේ හැමෝම මේ ඒ භූතයාගෙන් තමයි හැමෝම ගොයන් කපන්නේ. කපන් එන හැමෝම පහවදාට පාරවල් දිගේ මේ විදිහට දාගෙන මේ වේලන්න ඕනේ. එහෙම වේලලා තමයි නැවත මිටි කරලා මේ එක්ක ගෙදර තියාගන්නේ හරි. එහෙම නැත්නම් විකුණන්නේ හරි. ඉතින් ඒ මොන දේ කරන්න උනත් වී ටික පරිස්සම් ඇතුව තියාගන්න නම් අනිවාර්යෙන් කුඹුරෙන් භූතයා ගහලා ගෙදරට ගෙනාවට පස්සේ පහවදාට මේ වගේ හොඳ අවුවේ වේල ගන්න ඕනේ. ඉතින් මේ දවස්වල අපේ ගේ ඉස්සරහා ඉඳන් සම්පූර්ණ ගොඩාක් දුරට පාරවල් වල මේ වගේ දර්ශන තමයි දකින්න තියෙන්නේ. හැමෝම ඉතින් ගොයන් කපනවා, පාරවල් දිගේ දාගෙන වේලනවා, හවසට අතු ගන්නවා, එකතු කරනවා. මේ වගේ ලොකු යුද්ධයක් තමයි මේ දවස්වල පාර දිගේ දකින්න තියෙන්නේ. ඇත්තටම මේ මහන එක මම පටන් ගත්තේ හොබි එකක් විදිහට. ඒ කියන්නේ මට බබාලා හිටපු නැති කාලේ බැඳලා මුල් කාලේ මම බබාලා නැතුව ඉන්නකොට ඉතින් තනිකමනේ. ඒතකොට මේ හරි ආසයි ඉතින් මහන්න මොන හරි දෙයක් කරන්න ගෙදරට වෙලා නිකන් ඉන්නවට වඩා හොඳයි නේද කියලා පුංචි කෝස් එකක් කරලා මේ විදිහට මහන්න පටන් ගත්තා. ඇත්තටම මං හිතුවේ නෑ කවදාවත් මේ විදිහට ෂොප් එකක් දාගෙන මේ විදිහට ලොකුවට මගේ බිස්නස් එක මට කරන්න තරමට මට ලොකු හිම අයිඩියා එකක් තිබුණේ නැහැ. මේ මොකද මේ අර නිකන් කම්මැලිකමට දවස ගෙවා ගන්න බැරුව අන්න ඒ වගේ තමයි මම ඉස්සෙල්ලාම මහන්න පටන් ගත්තේ. ඇත්තටම දැන් තියෙන තත්ත්වෙත් එක්ක මේ මගේ බිස්නස් එක අපේ ගෙදර ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ඔය ඉන්නේ තුන්දෙනාත් එක්ක මේ පොඩි දෙන්නා නම් කොයි වෙලේ බැලුවත් උඩට ඇඳුන්නේ නැහැ. මොකද මේ දවස්වල මාර පෑවිල්ලක් තියෙන්නේ. මට මතක හැටියට මාස 2කින්වත් වැස්සක් ගියේ නැහැ අපේ පැත්තට. ගස් කොළන් මැලවිලා පරිසරය මාර මේ තරම් මේ වේලිලා තියෙන්නේ. ඉතින් මෙයාලා මේ කොච්චර කිව්වත් උඩට ඇඳුමක් දාගන්න නැහැ. ඒ තරමට රස්නේ. ඉතින් ඒ ගැන මුකුත් හිතන්න එපා කවුරුත්. ඉතින් එහෙම තමයි පොඩි අයනේ. තවත් දෙයක් මට ඔයාලට කියන්න තියෙනවා. මං ඔයාලට පොරොන්දුවක් වුණා මගේ වීඩියෝ බලන ඔයා වෙනුවෙන් පුංචි දෙයක් මං කරනවා කියලා. ඒ කියන්නේ මගේ වීඩියෝ බලන ඔයා වෙනුවෙන් gift එකක් දෙන්න මම තීරණය කරා. තාම ඔයාලට ඒ සඳහා අවස්ථාව තියෙනවා. ලබන සඳුදා වෙනකන්, ඒ කියන්නේ 24 වෙනිදා වෙනකන් ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරලා මගේ channel එකට ඔයාට මගේ මේ වීඩියෝ ගැන හිතෙන ඕනම දෙයක්, ඔයාගේ හිතට ඔයාගේ හදවතට දැනෙන ඕනම විදිහේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම ඒ කමෙන්ට් අතරින් මගේ හදවතට ගොඩාක් දැනුණු හරි ආදරණීය කමෙන්ට් එකක් තෝරගෙන සතියකට එක වතාවක් gift එකක් විදිහට ලස්සන ගවුමක් දෙන්න මම තීරණය කරා. ලස්සන ගර්ල් කෙනෙකුට. ඉතින් ඔයා ලස්සන වුණත් කොහොම වුණත් ඔයාට පුළුවන් මගෙන් gift එක දිනා ගන්න. ඉතින් ඒකට කරන්න තියෙන්නේ
මට ලස්සන කමෙන්ට් එකක් දාන්න. මාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා මම ඔයාට කියන්නේ. මොකද මම ජයග්‍රාහකයා කවුද කියලා කියන දවසට ඔයාට දැනගන්න වෙන්නේ මාව සබස්ක්‍රයිබ් කරලා තිබ්බොත්නේ. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට නොටිෆිකේෂන් එක ඔයාට එනවා. එතකොට ඔයාට පුළුවන් මේ වීඩියෝ එක බලලා කවුද ජයග්‍රහණය කළේ කියලා දැනගන්න. අන්න ඒක නිසා මාව සබස්ක්‍රයිබ් කරලා හරි ආදරණීය ලස්සන කමෙන්ට් එකක් ඔයාට දාගෙන යන්න පුළුවන් නම් ඉතින් සතිපතා ඒ කියන්නේ මාසෙට දවස් 4ක්. ඒ කියන්නේ මාසෙට 4 දිනකට සතිපතා. ඒ කියන්නේ සතිපතාම ජයග්‍රාහකයෙක් මම තෝරනවා. ඉතින් මම ඒ වෙනුවෙන් දෙන මේ මාසේ පුරාවට මම දෙන්නේ එකම එක ගවුමක් 4 දිනකට. ඉතින් ඒ ගවුම දිනා ගන්න ඔයාට අවස්ථාව තියෙනවා. මේ වීඩියෝ එකේ අවසානයේට මම ඒ ගවුම ෆොටෝ එකක් දාලා තියන්නම්. මං ගිය සතියේ නෙමෙයි දැන් දවස් කීපයකට කලින් ගිය අඟහරුවාදා කරපු වීඩියෝ එකේ මම ඒකේ වීඩියෝ එකක් දැම්මා. හරි ලස්සන ගවුමක්. ඉතින් ඔයාට පුළුවන් ඒ ගවුම කිසිම වියදමක් නොකර මගේ වීඩියෝ එක බලන නිසා මම ඔයාට දෙන gift එකක් ඒක. මොකද ඔයා මං වෙනුවෙන් කරන දෙයට මට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් එච්චරයි. ඉතින් ඒක නිසා තමයි මම මේ විදිහට gift එකක් දෙන්න තීරණය කරේ. මට මොකද මම මගේ වීඩියෝ හරහා මට ඔයාට ලොකු දේවල් දෙන්න බැරි වෙයි. මම ලොකු දේවල් දන්න කෙනෙකුත් නෙවෙයි. ඉතින් මගේ වීඩියෝ බලනකොට මට වටිනාකමක් ඔයාට දෙන්න පුළුවන් ඒ හරහා විතරයි. ඉතින් ඔයාට මගෙන් දෙයක් ගන්න තියෙනවා නම් දැනුම කියන දේ මට ඔයාට දෙන්න පුළුවන් වේද කියන එක මම දන්නේ නැහැ. ඔයාට මේ මගේ වීඩියෝ වලින් දෙයක් ඉගෙන ගන්න තියෙයිද කියන එක මම දන්නේ නැහැ. හැබැයි ඒ කොහොම වුණත් මගේ වීඩියෝ බලනවට ඔයාට පාඩුවක් නොවෙන්න තමයි මම ඒ විදිහට gift එකක් දෙනවා කියලා තීරණය කළේ. ඉතින් ඒක නිසා ඔයාට තාම අවස්ථාව තියෙනවා මේ සතියේ ජයග්‍රාහකයා වෙන්න. ඉතින් ඒ වෙනුවෙන් කරන්න තියෙන්නේ මේ 24 වෙනිදා වෙන්න කලින් මොකද මම 24 වෙනිදා වෙන්න කලින් කියන්නේ මම 24 වෙනිදා ජයග්‍රාහකයා තෝරගෙන නැවත වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න ඕනේ අඟහරුවාදට දාන්න. ඒක නිසා 24 වෙනිදා වෙන්න කලින් මාව සබස්ක්‍රයිබ් කරලා ඔයාගේ ලස්සන කමෙන්ට් එක මගේ වීඩියෝ එකට පහලින් දාගෙන යන්න. මං හරි ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මෙතෙක් මාත් එක්ක එකතු වෙලා ඉන්න එකතු වුණ ඔයාට ගොඩාක් ස්තුතියි කියලා මං කියනවා. ඒ වගේම මං වෙනුවෙන් පුංචි හරි කමෙන්ට් එකක් දාගෙන ගියපු ඔයාට ගොඩාක් ස්තුතියි. මොකද මම මේ කමෙන්ට් වලින් මාරම සතුටක් ලබනවා. මට ඒක ලොකු මොටිවේෂන් එකක්. මොකද මම ගොඩාක් වැඩ ආස්සේ තමයි මම මේ YouTube channel එක පටන් ගත්තේ. අපේ හැමෝගෙම හිතවල හීන බලාපොරොත්තු තියෙනවනේ. ඉතින් අපිට එක දෙයකින් විතරක් සමහර විට ඒ හීනවලට යන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මම උත්සාහ කරන්නෙත් තවත් ක්‍රමයකින් මගේ මේ හීනවලට යන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ඒක නිසා තමයි මම මේ channel එක පටන් ගත්තේ. ඉතින් මම ඔයාගෙන් ඉල්ලන්නේ එතකොට ඔයා මට දාන කමෙන්ට් එක හරහා මම ඇත්තටම මොටිවේට් වෙනවා. මට වෙලාවකට හිතෙනවා වැඩ වැඩිනේ මම. එතකොට දැන් කම්මැලි හිතෙනවා වීඩියෝ කරන්න. එතකොට ප්‍රයෝජනයක් නැහැ මට මේකෙන් වැඩක් වෙන එකක් නැහැ කියලා හිතෙනවා. හැබැයි ඔයා ඒ දාන පුංචි කමෙන්ට් එක මම කියවනවා. ඒ කියවපුවාම ඒ කමෙන්ට් එකේ තියෙන දේවල් වලින් ඇත්තටම මට නිකන් අමුතුම පණක් එනවා. නෑ මම වීඩියෝ කරන්න ඕනේ. මම මේක නවත්තන්න හොඳ නෑ. මට ලොකු ගමනක් යන්න තියෙනවා. එහෙම කියලා ඔයාලගේ වචන වලින් මම මාර ධෛර්යයක් මට හිතට එනවා. ඉතින් අන්න ඒක නිසා ඔයාලගේ කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා. ඒක ඇත්තටම මේ වගේ දෙයක් කරන කෙනෙකුට විතරයි මේ ඒකේ වටිනාකම දැනෙන්නේ. ඒ කමෙන්ට් එක අගේ දැනෙන්නේ. ඔයාලා මගේ වීඩියෝ වලට විතරක් නෙමෙයි. ඇත්තටම මේ ඔයාලට පුළුවන් නම් ඔයාලා බලන ඕනම වීඩියෝ එකකට පුංචි හරි කමෙන්ට් එකක් දාගෙන යන්න. පුංචි ඔයාලට ලයික් එකක් දාගෙන යන්න. ලයික් එතකොට ඒ වීඩියෝ එක කරන කෙනාට ඒක මාරම වටිනවා. මොකද මේ වීඩියෝ දැන් මම
කවදාවත් මගේ මේ වීඩියෝ බලන ඔයාලව දැකලා නැහැ. මං කවදාවත් ඔයාලත් එක්ක කතා කරලා නැහැ. මං කවදාවත් ඔයාලව හඳුනන්නේ නැහැ. හැබැයි එහෙම තියෙද්දිත් ඔයාලා මට මේ වගේ පුංචි හරි කමෙන්ට් එකක් දානවා කියන්නේ ඔයාලගේ හදවත් හරිම ලස්සන වෙන්න ඕනේ. එහෙම නැතුව මට මගේ වීඩියෝස් වලට තාම ගොඩක් views නැහැ. පුංචි ප්‍රමාණයක් views යන්නේ. එතකොට ඒ views අතරිනුත් like වැටෙන්නේ හරිම මේ අතේ ඇඟිලි 10ටත් වඩා අඩුවෙන්. ඒ වගේම කමෙන්ට් එකක් වැටෙන්නේ අතේ ඇඟිලි 5ටත් වඩා අඩුවෙන්. ඉතින් අන්න එතකොට ඉතින් එච්චර පිරිසක් අතරින් ඔයාලා මට පුංචි කමෙන්ට් එකක් පුංචි ලයික් එකක් දානවා කියන්නේ ඔයාලගේ හදවත් මාරම ලස්සනයි කියන එක. මොකද අපිට අපේ හදවතේ තියෙන දෙයක් විතරයි අපිට එළියට දෙන්න පුළුවන්. හරිද? අපි නරකයි නම් අපි නපුරුයි නම් අපේ නපුර තමයි අපේ එළියට යන්නේ. හැබැයි අපේ හදවත් ලස්සනයි නම් අපි කරුණාවන්තයි නම් අපේ ඒ වගේ ඊට සමාන දෙයක් තමයි අපේ හදවතින් එළියට යන්නේ. ඉතින් ඒක නිසා මට මාර සතුටුයි මේ වෙනකොට කමෙන්ට් කීපයක් වැටලා තියෙනවා. ඉතින් මම ඒ කමෙන්ට් ඇත්තටම ඔයාලා විශ්වාස කරන්න මම නැවත නැවත කියවනවා. ඒ කියන්නේ නැවත නැවත කියවන්නේ මම ඔයාලා දන්නේ නැහැ. ඔයාලා මාව හරියට දන්නෙත් නැහැ. හැබැයි ඔයාලගේ හදවතට දැනෙන දේ පුංචියට හරි කමෙන්ට් එකකින් මට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ කමෙන්ට් එක කියවනකොට මට මාර සතුටක් එනවා. ඒක කියන්න තේරෙන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඒ කමෙන්ට් මේ වෙනකන් කමෙන්ට් කරපු ඔයාට ගොඩාක් ස්තුතියි. ගොඩාක් ආදරෙයි. මේ වගේම මට හැබැයි සතියට එක ජයග්‍රාහකයෙක් විතරයිනේ තෝරගන්න වෙන්නේ. එතකොට කමෙන්ට් කරපු අය අතරින් එක්කෙනෙක්ව මම තෝරගන්නේ. එහෙම තෝරගත්තාම අනිත් කීප දෙනා මගේ හැරෙනවා. ඉතින් එයාලා මගෙත් එක තරහ වෙන්න එපා. මොකද මට දෙන්න පුළුවන් අවස්ථාව එකයි. ඉතින් එයාලා නැවත try කරන්න. හැබැයි එහෙමයි කියලා මගේ channel එකවත් මාවවත් දාලා යන්න එපා. මගෙත් එක්ක ඉන්න. මගෙත් එක්ක මම ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ හයියත් ඇතුව ඔයගොල්ලන්ගේ support එක ඇතුව. ඉතින් මේ තියෙන්නේ මම මහපු එක ගවුමක්. මේ තියෙන්නේ මගෙන් ඔයාලට gift එක විදිහට දිනා ගන්න පුළුවන් ගවුම. මං ගිහින් එන්නම්. සුබ දවසක්.